इधर ගෙවල් දායිය මෙතන ගෙවල් තිබ්බේ මෙතනයි මෙතනයි ඒ කියන්නේ මෙතන දැන් තව කට්ටිය ඉන්නවද ඇතුලේ ඒක තව දෙකක් තියෙනවා ඔක්කොම 11යි නෑ ගෙවල් 6ක් දෙන්නේ මේ මෙතන මේ ටිකේ ගාව මෙතන ඒගොල්ලෝ උඹලා ඉන්නත් අපි නම් යනවා කියලා මම යන්තන්නේ බේරුවේ මට හිතනවා මේ ඉන්න බෑ කියලා. මොකද වෙනවා වැඩි. මේ දෙන්නා මේ අය සාමාන්‍ය ගියා. ඒක බබාவுக்கு ගියා. ඉස්සරින්ම ගෙවල් තියෙනවා. ඔව් ආ අතන ගෙවල් දෙකක් තියෙනවා. අර තියෙන්නේ නේද? අර ගේනේ. ආ නේ. අර ගෙල් ගහක් තියෙන්නේ. ඔව් ඔව්. ආ මෙතන ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකේ දෙකකට හිටියේ මම. අනිත් එක කොල්ලෙක් හිටියා. උගේ බොඩිය තමයි අතන ඕපන් එකේ තියලා තියෙන පන්සලේ. හරි හරි. ඕපන් එකේ තිබ්බ බොඩියනේ. ඔව්. මිනිහගේ බොඩිය තිබ්බා හරිද? අර හරි. ඔව්. නැත්නම් මිනිහගේ බොඩියක් සීල් කරලා තමයි වෙන්නේ. ඒකයි නේ. සීල් කරලා තිබ්බේ සවුත් වෙච්චානේ. ඔව් මේ මෙතන තිබ්බ. මෙතන එකයි. ඒ බොඩිය තිබ්බේ නේ අර පල්ලා හොස්පිටල් එකේ තියෙන්නේ. ඔව්. එතන තිබ්බ. කකුල් දෙක තිබ්බෙන්නේ දැන් නියම්. මේ අර මේ ආමිගෙක් කියන. ඔව්. දැන් උගේ මොකෝ උන්නේ? උගේ ඕපන් එකේ තියෙනවා ගාමිණී. මම දැන් බලලා ගාමිණී දාට ඉස්සරින් දවස් මගෙත් එක හංගීන ලා උබහට මට කතා කරගෙන ඉන්න මම පුජානින්දී දැන් මේ කොහොමද මම යනවා මේ බීල් බැරිද මට පුජේ මාමිකට අර උඩක් ගෙවල් තිබ්බද අංග අර නෑ. මෙතන ගේ තිබ්බා. ලොකු ගේ. හරිද? මෙතන ගෙවල් තුන හතරක් තිබ්බා. බොඩිද? බොඩි ගහගෙන ගිහින් නැත්නම් තාන ගිහින් ළමයි පිටියාර ඉස්කෝලේ දාලා පල්ලා. මේ චිත්‍රානම නම් ඇඳපු එක්කෙනෙකුත් ඉන්නවා මේ මොනවා හරි මේ මොනවා හරි කරලා තියෙනවා යන්නේ. එයා කරා ඒවා. චිත්‍ර දැන් එයා රටේ ඉඳලා දැන් ඊයේ ආවේ. එයාගේ නෝනයි කොල්ලෝ දෙන්නයි තමයි ඔය දැන් ගෙනාවේ බොඩි. දැන් ගෙනාපු තුනද? ජයරත්නගෙන් ගෙනාපු. ඔව්. අයියේ මෙතන මොකද නැද්ද? නෑ මේව ඔක්කොම පෙරලා මේ මෙහාට ආයේ ගොඩ ගහපුවා. මේක පෙරලපුවා නේ. ඔව්. මෙතන තමයි මොනවාරි තියෙන්නේ. බලන්න කිසි බෝතලයක් තිබ්බා. කිසි බෙන්ඩි තිබ්බා මේව පිටේ. එහෙම. හොඳට හදලා තිබුණ ගෙවල් නේ. වෑන් එකක් තියෙනවා මෙතන දැන්. වෑන් එකක් තියෙනවා. මේ මෙතන? වෑන් එකු ටීවී දෙකකුයි තියෙනවා. මෙතන? වෑන් එකක් තියෙනවා. තාම හම්බුන්නේ නැහැ එක ටීවී එකක් එක්කෙනෙක් ඉල්ලගෙන ආවිල්ලා හිටන අතන මේක නවත්තලා. ඔව් අර බැන්න එහෙම ගහපු එක තියෙන්නේ. වෑන් බෑ මම. ඒ ඒගොල්ලෝ මේ ජොබ් කරලා තියෙනවා. ඔව් මම ඉතින් රට ඉන්නේ දැන්. ඉදිරි පොඩ ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තුනක් අහලාද? නෑ. එයා මේ කේස් එකට කේස් එක. ඒ කියන්නේ මෙතන යට තියෙනවා වෑන් එකයි ත්‍රිවිල් දෙකක් නේ. ඔය තියෙනවද දන්න කොහෙද බයික් තියෙනවා? එකකුත් තියෙනවා. බයික් එකකුත් තියෙනවා. එක බයික් එකක් ටීවී එක අර යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ආවිල්ලා අන්න අතන නවත්තලා හෙට උදේ ගෙනියන්න කියලා මිනිහා ගිහිල්ලා. අම්මට නෑ. ඒත් නෑ ටීවීලුත් නෑ. ඒක තන නෑ නේද?
ඔව්. තව දෙන්නෙක් අඩු. ඔතන තමයි ඒගොල්ලෝ හිටියේ. ආ මෙතන තමයි හිටියේ නේ. ඔතන හිටපු දෙන්නේ දී බේරගත්තා. හා හා. මෙතන ඉඳලා යන්න බැර අද යන්න ඕන කියලා මේගොල්ලන්ට කතා කරලා තියෙනවා යන්න කියන් කියලා. ඒගොල්ලෝ ඒකට අනුකූලතාවය දැක්කේ නැහැ ඒ දෙන්න ගියා. ඒ දෙන්නගේ ජීවිතේ බේරුවා. මේක ඉන්න තිබ්බ එක නෙවෙයි කිසිම නෙවෙයි හිතන්නේ. මෙහෙ ඇවිල්ලා නැහැ. අර උඩ කොටස තමයි ඇවිල්ලා මෙහි වැදිලා ගලවගෙන ගිහලා තියෙන්නේ. මෙහෙ ඇවිල්ලා වැඩිගෙන මාස්ටර් පේනතර අතෙන් යනකම්. අතෙන්ට එනකල් වැදිලා තියෙන්නේ අහරි උඩින් ආපු එක නේ. වැදිලා මේ ගේට් ගලවගෙන මේ පැත්තට ආවා. හැරිලා ගිහිල්ලා තියෙනවා ඒක. ගිහිල්ලා බ්ලඩ් තියෙනවා. ඩැමේජ් දෙන්න බෑ නේද? මේ කරලා මෙතන ඉඳලා ඉස්පිරිතාලේ ගාව කරලා තල්ලු කරලා ගියා. පල්ලා. අරට ඇවිල්ලා වැදිලා මේ ඔක්කොම කල්ලු කරාන මෙහාට ගියා.